4 ආදේශ කරාම අපිට ආවා 400 බෙදීම 7 වර්ගය 49. ඒතර මෙන්න මෙහෙම එකක් අපිට ආවයි. මේ 49 බෙදද්දී අපිට නිකම් බෙදන්න පුළුවන්. කොහොමද බෙදන්නේ? මේ 4නේ උඩ තියෙන්නේ. ඒක දෙකෙන් වැඩි කරනවා. 8යි. අපි දන්නවා මේකට 8ක් යනවා කියලා. මොකද 50 8ක් නේ මේකට යන්නේ. 8ක් යනවා. ඊට සොගලන්ට මුකුත් කරන්න දෙයක් නැහැ මේකේ. 8 දෙකෙන් වැඩි කරන්න 16යි. 16 දෙකෙන් වැඩි කරන්න 32යි. 32 දෙකෙන් වැඩි කරන්න 64යි. එහෙම ලියාගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ 8 දෙකෙන් වැඩි කරාම 16යි. ස්ථාන දෙකක් වෙන් කරන්න. ඒක වැඩි කරාම 32යි. ඒක වැඩි කරාම 64යි. මේක වෙන ඕනම එකටත් හරියනවා. දැන් මෙතන 700 තිබ්බනම් ඉතින් ඒතකොට පටන් ගන්න ඕන 14යි. ඊට පස්සේ 28 56 වශයෙන් ලියන්න පුළුවන්. හැබැයි මේක ආයෙ වැඩි කරද්දී 128ක් ඉන්නේ. අපි වරකට ස්ථාන දෙකයි වෙන් කරන්නේ. ඒතකොට ඊගාව එක මෙහෙම ලියන්න වෙන්නේ. 128 වශයෙන් ලියලා එකතු කරන්න ඕනේ. ඉතින් අපිට මෙච්චර දුරට ඕනේ නැහැ නේ. දශම ස්ථාන 3 4 ලියාගත්තා නම් ඇතිනේ. ඉඳන් මම මෙතනින් නවත්තන්න.